පරණ බ්ලෙන්ඩර් එකක් හම්බ වුණා. මේක වැඩ කරන්නේ වැඩ කරාට මේ කප් වැඩ කරන්නේ මේ ගෙවිලා තියෙන්නේ මේ. ඔන්න බලන්න. මේ කප් එක දැම්මට වැඩ කරන්නේ. මේක අලුත් වීල් එකක් දාලා වැඩ කරවන්න පුළුවන්. නමුත් මම මේ හදන්නේ පරණ එකම හදන්න. බලමු මේකම හදන්න පුළුවන් වෙයිද කියලා. යොදාගන්නේ මේක හදන්න දැන් යොදාගන්නේ මෙන්න මේ වගේ පොප් රිවර්ට් යන. පොප් රිවර්ට් යන කම්බිය ගන්න. මෙන්න මෙහෙම ගන්නේ. තියලා ඔන්න එහෙම කීපයක් ගන්න. හරි. දැන් අපි කම්බි දෙක ගත්තනේ. දැන් මේ කම්බි අරගෙන මෙන්න මෙහෙම පොඩි කොක්කක් නවා ගන්න ඕනේ. මෙන්න මෙහෙම පොඩි කොක්කක් නවා ගන්න ඕනේ. තවලුවක් අරගෙන මෙන්න මෙහෙම නවන්න ඕනේ. ඔන්න. හරි. කම්බි මේ විදිහට නවා ගන්න ඕනේ. මේ වගේ කම්බි 4ක් ගන්න ඕනේ. හරි. දැන් අපි මේ වගේ කොක්කක් හිටින්නේ U ඇඩේ හිටින්නේ කම්බියක් නවා. කම්බි 4ක් දැන් නවා ගන්න. දැන් මේක කරන්න ඕනේ. මෙන්න මෙහෙම දාන්න. මෙන්න දාන්න තව 4ක් විදගන්න. බලන්න. අපි මෙන්න මේ වගේ චූටි කටුකින් විදින්න. කටුකින් මෙන්න මෙහෙම විදින්න. හරි දැන් මම මේ තව දෙක මේ කෑලි 4 තව 8ක් විදගත්තා. දැන් ඔකට අපි අර කලින් නවාගත්ත මෙන්න මේ කම්බි මෙහෙම දාගන්න ඕනේ. හරි. දැන් අපි මේ පොප් රිවර්ට් වලින් නවාගත්ත කම්බි කොපු ටික අපි මේකට දාගත්තා. දැන් අපි බලමු දැන් වැඩ ඉවර කරලා තියෙන්නේ. දැන් අපි බලමු බ්ලෙන්ඩර් එක වැඩ කරයිද කියලා.